කාන්තාව ගැන කතා කරනකොට මුස්ලිම් ආගමේ කාන්තාව පිළිබඳව සිංහල අපිට දැනෙන්නේ ඇය ඉන්නේ බොහෝම අපහසුවෙන් එහෙම නැත්නම් මේ පුරුෂාධිපත්‍යයට යට වෙලා එහෙම දැන් මම නම් කියන්නේ එහෙම නෙවෙයි මට මුස්ලිම් කාන්තාවක් වෙන්න තියෙනවා නම් මම හරි සන්තෝෂ වෙනවා ඇයි ඊටාම ඇඟ වැසෙන්න අඳිනවා ඇයි ගෙදර තමාගේ දරුවන් පිළිබඳව කටයුතු වල නිරත වෙනවා ඇයට මුදල් හම්බ කිරීමේ ප්‍රශ්නයක් නැහැ ඇය ඉන්නේ ගෙදර ආර්ථිකයේ කටයුතු කරන්න නෙවෙයි. ඇයගේ එකම අභිලාෂය තිබෙන්නේ තමාගේ දරුවන්ව, තමාගේ සැමියාව. දැන් අපේ සමාජයේ කාන්තාවෝ එළියට යනකොට ලස්සනට අඳිනවා මගුල් ගයක් තියෙනකොට, පාටියක් තියෙනකොට තියෙන ලස්සනම ඇඳුම ගන්න තමයි බලන්නේ. තියෙන ලස්සනම විදිහේ මේකප් කරන්න තමයි බලන්නේ. එතකොට මුස්ලිම් කාන්තාවගේ වෙනසක් තිබෙනවා. ඇය ලස්සනටම අඳින්න කැමති තමාගේ ස්වාමියා ඉදිරිපිටයි. මා මේ දේවල් දන්නේ මා එක්ක ජීවත් වෙන ඕන් නිසායි. මන් දන්නේ මෙතන තරුණ මුස්ලිම් කාන්තාවෝ කී දෙනෙක් ඉන්නවද කියලා. ඕන් හරි කැමති තමාගේ ස්වාමියා ගෙදර එනකොට ලස්සනට ඇඳලා ඉන්න. අපිට වෙන්නේ ඇය දැන් ඉන්නේ කළු පාට වහන් ඉන්නේ. නමුත් එයාගේ ගෙදර එයාට ඇඳීමේ නිදහස, තමාගේ සහෝදර සහෝදරයන් එක්ක හැසිරීමේ නිදහස එවැනි නිදහස් ඇය සියතින් භුක්ති විඳින සහ ඊටාම සන්තෝෂයෙන් ජීවත් වෙන කෙනෙක්. කවදාකවත් මම වැඩ කරන සෞදි රටේ කාන්තාවක් shopping bag එකක් අතින් අරගෙන යනවා මා දැක නැහැ. මම දන්නවා මෙතන සිටිනවා අපේ අලි සබ්රි මහත්මයා. ඔහු ලංකාවේ එම්බසියේ හිටපු නිසා ඔහුත් දැක ඇති. සෞදි අරාබියාවේ කාන්තාව කවදාකවත් බෑග් එකක්වත් අතින් අරගෙන යන්නේ නැහැ. ඒතරම් ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයි. ඔවුන්ට දැන් අපිට අවශ්‍ය කාන්තාවකට අවශ්‍ය කරන්නේ තමාගේ සැමියාගේ සමග පවුලේ තිබෙනා වූ සුන්දර ජීවිතයයි. ඒක දෙමව්පියෝ එක්ක සහ දරුවන් එක්ක ඒ ජීවිතය පිළිබඳව හැම ගැහණියකටම හැම කාන්තාවකටම ඉතාමත් වැදගත් කොටසක් තිබෙනවා. ඉතින් එතනදී එයාගේ ස්වාමියා මුළුමනින්ම ගෙදර බර කරට අරගෙන තිබෙනවා. මම හිතනවා ඒක ඉතාමත්ම හොඳම දෙයක්. පුරුෂයෙක් තනිකරම එයා ඒක කරන එක අපි ඒක අගය කර යුතුයි. දැන් ලංකාවෙන් ගිහිල්ලා ඉන්න පිටරට ගිහින් ඉන්න කාන්තාවන් මේ වෙනකොට ඒක අඩු වෙමින් යනවා. නමුත් මම ඒගොල්ලෝ වෙනුවෙන් හඬක් නගනවා. මගේ හඬ මේකයි. ඇයි අපි තවමත් අපේ රටේ කාන්තාවන්ට විතරද මේ රැකියා නිෂ්පාදනය කරන්නේ? බලන්න ගාමන්ට් එක බැලුවොත් එතනත් කාන්තාවන්ට තමයි රැකියා නිෂ්පාදනය කරලා තිබෙන්නේ. විදේශ සේවයේ බැලුවොත් එතනත් ගෘහ සේවිකා විදිහට කාන්තාවන්ට විතරයි රැකියා නිෂ්පාදනය කරලා තිබෙන්නේ. තේදලු කඩන එක බලන්න. ඉතන බැලුවත් අපේ රටේ තිබෙන ආර්ථික ක්‍රම තුනම තියෙන කාන්තාවන්ට නිෂ්පාදනය. ඒතකොට මේ අපේ රටේ ඉන්න පුරුෂ පාර්ශවය කරන්නේ මොනවාද? දැන් අපේ රටේ ඉන්න පුරුෂ පාර්ශවයේද දරුවන් බලාගන්නේ? අවුරුදු 20ක් 30ක් ඉඳලා කුඩා දරුවන් හැදෙන්නේ තමන්ගේ අම්මලා පිටරට. එක්කෝ දලු කඩනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ මේ ගාමන්ට් වල පැය 18ක් විතර වැඩ කරනවා. එතනදී මං හිතපු දේ තමයි මේක වැරදි. කාන්තාවන් කියලා කියන්නේ ඒගොල්ලන් තමාගේ පවුල ආරක්ෂා කරගන්න ඉතාමත් තමාගේ ශ්‍රමය තමාගේ කැපකිරීම කරනවා. දැන් මම මේව කතා කරන්න එනකොට මගේ අම්මා කැවුම් හදනවා. අම්මා කියනවා මට ඕවා කතා කරන්න යන්න එපා. තාත්තා කියනවා රට බෙදනේව කියන්නත් එපා. මම මේ කතා කරන දේ මගේ දෙමව්පියන්ට වැටහෙන්නේ නැහැ. මම දන්නේ ඔබලට කොහොම වැටහෙයිද කියලා. මම මේ කතා කරන්නේ මට හැංගෙන දේ. මට මෙහෙම දේවල් කියන්න අයිතියක් තියෙනව නේද? මම කාන්තාව දැකලා තිබෙනවා. මං යනකොට
එම්බසි එකට ලංකාවේ එම්බසි එකේ ඉන්නවා ගෙවල් වලින් පැනලා ඇවිල්ලා ඉන්න 700ක් විතර කාන්තාවෝ. අපේ රටේ ආණ්ඩුවෙන් ඒ මිනිස්සුන්ට ටිකට් එකක් දීලා ගෙන්න ගන්නවක්වත් මුදල් නැහැ. ඒකත් කවුරු හරි දෙනකම් බලාගෙන ඉන්නවා. එහෙම දුප්පත් රටක් මේක. අපි මේ කතා කරාට මහා විශාල දේවල් කතා කරනවා. අපේ රටේ ඉන්න අඩුම මිනිස්සෙක්ගේ මාසික පඩිය රුපියල් 15000යි. කල්පනා කරලා බලන්න මේක නැති කරගන්නේ කොහොමද? තාමත් අපි මේ විදියට සිටිය යුතුද?